Hello යාළුවනේ පුරුදු ලෙසම ඉතින් අදත් ආව ගමනක් අද නම් ප්ලෑන් නොකරපු ගමනක් නෙමෙයි මේක ප්ලෑන් කරපු ගමනක් මේක අවුරුද්දක් තිස්සේ ප්ලෑන් කරලා ගමනක් කියන්නේ මේක ඇත්තටම දානයක් දෙන්න තමයි යන්නේ නාවින ආරණ්‍ය සේනාසනය ඒකට තමයි අද යන්න ඉන්නේ කුමාරයා අද ගිහිල්ලා හෙට තමයි අපිට දාන්න තියෙන්නේ උදේ දාන්න තමයි තියෙන්නේ අපි නම් ගිහිල්ලා එහෙන් හම්බෙමු අපි ඉතින් ආරණ්‍යයට ආවා දැන් අපිට ඇවිල්ලා 20ක් විතර වුණා මගඩිය පරක්කු වෙලා මේ කොහොම හරි ඉතින් අපි 3:00 විතර වෙද්දී අදාළ තැනට ආවා අපි දැන් මේ ආරණ්‍යයේ දානශාලාවේ ඒ ළඟ තමයි ඉන්නේ අද අපිට මේ කැලේ තමයි ඉන්න වෙන්නේ හේතුව මොකද පාන්දර තමයි දාන සූදානම් කරන්නේ එතකොට අපිට මැදකන්ද පැත්තට යන්න බෑ දැන් මේ වෙලාවේ මම හිතන්නේ වැඩමුණ හරි ඇති කියන හාමුදුරු භාවනා කරනවා ආර වෙන්නේ ඒකින්ද මේ වෙලාවට අපිට යන්න දෙන්නේ නැහැ පැත්තට මේ එහෙමනොත් එහෙම හෙට උදේ තමයි පැත්තට යන්න වෙන්නේ කොහොමද අද ඉතින් අපි මේ කැලේ ඉන්න ඕනේ බලමු මේ යාළුවෙක්ගෙන් පොඩි ආරාධනයක්ත් හම්බුණා ගෙවල් පැත්තේ ඉන්න කියලා එහෙමනොත් අපි ඒ ගෙවල් දිහෙන් හම්බෙමු ඉතින් දානශාලාවේ මුල්තැන්කට ආවම මෙහෙම තමයි පේන්න තියෙන්නේ දවල් දානේ වෙන කට්ටියට වෙනම තියෙනවා උදේ දාන කට්ටිය වෙනම තියෙනවා අපි ඉතින් උදේ දාන යන්නේ මෙතෙන් අපේ කෑල්ල කට්ටිය වැඩ හොඳටම කට්ටිය ඉතින් දැන් අපි රැට කන්න ඕනේ රැට යන්න ලෑස්ති වෙලා ඉතින් ඒ කට්ටිය වැඩ ඊට පස්සේ කොහොම පේනවනේ කට්ටිය ඔක්කොම වැඩ දැන් ඉතින් ගිලම්පස් එකක් හදන්න යන්නේ ගල්ලා ගිලම්පස පූජාවක් තියෙනවා කොහොමත් අවශ්‍ය තියන්න ඕනනේ මේ දැන් කට්ටිය කරලා ලෑස්ති වෙනවා කලින් පාරේදී මේක හදලා තිබෙන දැන් මේක අලුතෙන් හදනවා එළිය කෑල්ල හැබැයි මේ ඇදුවට පස්සේ ලස්සනට ඒවි කියලා හිතනවා බලමු අපි එළිය පැත්තෙන් ගිහිල්ලා අතරම මේ හොඳ රේ ඉස්සරහට ඉතින් මේ සම්පූර්ණ ඕගනයිසර් විදිහට කටයුතු කරන්න මේ ඉන්නේ
අපේ සිරිසේන මාත්‍යා කියන්නේ අපේ සීයා හොඳට වැඩ බිසි ඉතින් කට්ටියට උපදෙස් දෙනවා අර එහෙම මේ දැන් මම හිතන්නේ මම මේ ආපු 6 වෙනි පාර අපේ සීයා මතව සංවිධානය කරන්නේ මම හිතන්නේ දැන් මේක සම්පූර්ණ දාන මම හිතන්නේ 10 වෙනි පාරට වගේ දෙන්නේ කොහොමද මම 6 පාරක් ආවා තමයි ඉතින් දැනට විස්තර කියන්න තියෙන්නේ බලමු තාම අපේ කොළුව ආවේ නැහැ මම එක්ක යන්න පහට එනවා කිව්වා තාම නැහැ බලමු ඉතින් අපේ යාළුවා ගෙදර ආවා යාළුවා කිව්වට යෙහෙලියක් එතරම් ඇවිල්ලා දැන් නාගන්න කියලා හදන්න ටික රෑ වුණා එද්දි වැඩේ පොඩ්ඩක් අංජබචල් වුණා අවන්නේ නැහැ ඉතින් මෙහෙන් නාලා යන්න තමයි ඉතින් ඉන්නේ පන්සලට ඒ බලහන් පොඩ්ඩක් මේ අපේ නවීන් නොන්දි මෙයාගේ තමයි ඉතින් මගේ පණ වගේ මේ අපේ යාළුවා අල්ලා පිටින් තමයි ආවේ ඉතින් පන්සලෙන් තමයි හම්බෙන්න තියෙන්නේ දැන් නාලා කරලා තමයි යන්න හදන්නේ කට්ටියව ඒකට පටන් අරගෙන කට්ටිය ලුණු සුද්ධ කරලා කොළ ගඳ වලට කොළ වෙන් කරලා ඒ ඔක්කොම කරලා දෙන්නේ උතර මොනවාද අලු කෙහෙල් පොඩි කරන සීන් එකක් කරනවා බලන්න අර්ථාපල් මෙතන අර්ථාපල් සුද්ධ කිරිලා කියනවා මෙතන ඉතින් පොල් ගාන සීන් එකක් යන්නේ මොකක් කර වෙනම සිද්ධියක් යනවා පේනවා මොකක්ද කියලා බලමු මොනවද පුංචි බඩේරුම් ගොටු ඒක ඔයා කියන්නේ අනේ ශක්තිය බඩේරුම් ගොටු හදනවලු මේකට මොනවද දන්නේ හදනවා ඉතින් උතර ලුණු සුද්ධ කිරිලා කියනවා මම තමයි දැන් කට්ටියම එක එක තැන්වල වැඩ අපි තේ බොනවා මෙතන සුදු ලුණු කරනවා කේක් ඉතින් කෑවලද ගොඩක් හදනවා මෙතන මන්යොක්ක තියෙනවා මින්නට තියෙනවා අර කරා මොනවද දන්නේ දැන් වෙලාව 2:12යි වෙලාව තාමත් ඉතින් කට්ටිය වැඩ මාත් ඉතින් මේ පැත්තට මොකද වෙන්නේ බලලා යන්න අර කට්ටියක් කාලා හොදනවා මෙතන මේ වඩේ වලට දැන් පිට කෙටුවා අර හි කැරට් ගානවා අන්න අතන කොළ සුද්ධ කරනවා ඔව් කොළ සුද්ධ කරනවා එතන මම තමයි ඉතින් කට්ටිය වැඩ ආවට වඩා කට්ටියට නිදි දැන් මේ වෙලාවේ බලමු අපේ තුන්ට කියලා මොකක්ද තත්ත්වය කියලා මට මෙතන සද්දෙන් හයියෙන් කතා කරන්න බෑ මොකද කට සද්ද වැඩි කියලා කෑ ගහනවා ඒකයි මම මෙහින් කතා කරන්නේ වෙන හේතුවකට නෙමෙයි එත් කැරට් ගානවා මේ පැත්තේ ලැවරි හදනවා දුන්නේ ආය හොඳට මේක හදනවා නැගිට්ටා කට්ටියෙන් සේරම තමයි ඉතින් අඩ ඉඳගෙන කට්ටියත් ඇහැල්ලා ඇවිල්ලා බලමු මාත් මෙතනට හෙල්ප් එකක් දෙන්න යන්න ඕනේ එහෙනම් වෙන වැඩකින් හම්බෙමු
අර පැත්තේ කට්ටිය වැඩ. ඉතින් හැබැයි උදව්වක් මුකුත් දෙන්න නැහැ. කට්ටිය ඔක්කොම ටික කරනවා. ඒ හින්දා ඉතින් මේ නිදා ගන්න කියලා පොඩි ඇලර්ට් එකක් දාන්න ආවා. පේනවත් දන්නවලට වටේ කට්ටිය තැන් වල නිදි. ඉතින් එහෙනම් උදේට හම්බෙමු. හෙලෝ සුබදෑසනක් යාළුවනේ. කලින් එන්න හිටියට හතරම පොඩි ඉඳන් ගිහිල්ලා ඇහැරෙද්දි මට 7:00 වෙලා තිබ්බ. ඉතින් මට උදේ දාන වෙලාව මට මිස් වුණා. දවල් දාන්න තියලා යන කතාවක් වෙනවා. මම දවල් නිට හාමුදුරුවන්ට වීඩියෝ එකක් දාන්නම්. දැන් මම මේ යන්නේ නාවියනේ. අර ඩක්කුවක් තිබ්බා අර කඩන් අර පහුගිය ටිකේ අර ඇක්සිඩන්ට් එකක් වෙලා කඩන් වටුනේ. මේ ඒක වань තමයි මම යන ගමන් ඉන්නේ.
දක්කුවත් බලලා දැන් යන්න මේ චෛත්‍ය පැත්තට යන්න හිතන් ඉන්නේ. බලමු පල්ලයට ගිහිල්ලා මේ ඒකේ යන්න දෙනවද දන්නේ නැහැ. මේ ටයිම් එකේ පොඩි අවුලක් තියෙනවා. මට මතක විදිහට 10න් පස්සේ තමයි මේ යන්න දෙන්න තිබ්බේ. බලමු ගිහිල්ලා මොකක් වෙයිද කියලා. මේ මෙතනත් මේ කුටියක් තමයි තියෙන්නේ. මෙතනත් තියෙනවා. මේවා මේ පල්ලෙහා තියෙන කුටි. උඩ තියෙන කුටි නිකන් අමුතුම මේකට තියෙන. බලමු උඩට ගියොත් උඩට යන්න පුළුවන් වුණොත් ඒ ටික මම පෙන්නන්නම්. මේ අපි ඉස්සර ඩක්කුව බලන්න ආවේ අර පාරෙන් මේ ඇවිල්ලා ඒ කියන්නේ මෙතනින් තමයි මේ කැලෙන්නේ මෙද කන්දරයි ඩක්කුවටයි. මෙද කන්දරට අරහේ ඩක්කුවට මේ පැත්තට යන්න ඕනේ. තියෙන්නේ අතරම කිව්වොත් අර මේ ආරණ්‍ය මේ ලංකාවේ මේ අය විතරක් නෙමෙයි පිටරට අයත් මේ මහාන වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් රටවල් වල සම්මිශ්‍රණයක් වෙච්ච තැනක් කිව්වොත් මේ අතරම නිවැරදි. ඒ කියන්නේ මේ මට කියන්න දෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ අර එක එක රටවලින් කට්ටිය ගොඩක් අය ඇවිල්ලා මෙහෙ මහානලා තියෙනවා. ඉතරත් මේ කුටියක් තියෙනවා. මේක මේ පල්ලෙහාම කුටි. ඒක මේ මේකට හදලා තියෙන්නේ. එතන අපි ආපුලා දැන් 7:00 හොලා පොඩි වෙලාවක් ගිහිල්ලා තියෙන්නේ මේ කියලා තියෙනවා. සනසන වැලියමට උදේ 10 සිට 12ක් විතරයි යන්න පුළුවන් කියලා. ඉතින් මේ තින්නිතෙල්ල කරු කරලා අපි තියන්නත් ඔය හැරෙනවා. ඉතින් බලමු මං ගාව පරණ වීඩියෝ එකක් දානවා. මං කලින් සැරේ ආපු සැරේක වීඩියෝ සෙට් එකක් තියෙනවා පොඩි කෑලි වගේ. එමුණොත් මම මේ වීඩියෝ එකට මං ඒ ටික ජොයින් කරන්න. බලමු සමහරට අපි 10 වෙනකන් හිටියොත් මම ආයෙ එනවා මේක නගින්න. නැත්නම් ඉතින් එන්න බැරි වුණොත් එහෙම අර පරණ වීඩියෝස් ටික මම මේකට ඇඩ් කරන්න. ඉතින් කොහොම තමයි දාන්නේ වැඩි ඉවරුනේ. දැන් කට්ටිය යන්න කියලා තමයි හදන්නේ. මේ 10 වෙනකන් ඉන්න තියේ තමයි ගොඩක් දුරට මේ කට්ටිය වෙනවා යන්න. ඒතකොට ඉතින් මේ අර කිව්වාගේ පරණ වීඩියෝ ටික මම රෙඩ් කරන්න. එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බෙමු.